දුරු වැඩමුවා මගේ ස්ටුඩියෝ එකට. තෙරුවන් සරණයි හමුදුර. තෙරුවන් සරණයි. මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල අතිශය කාර්යබහුලයි. රට වටේම බාරගත් ධර්මදේශනාවලට බොහොම ඕනෑකමින් වඩින අතරේ තමයි මේ ස්ටුඩියෝ එකට ආවේ. ඊට පස්සේ TikTok එකේ වයිරල් යනවා. හමුදුරගේ ලක්ෂ ගාණක් යනවානේ මිලියන ගාණක්. මිලියන 3ක් 4ක් විතර බලනවා. එක පාටම ධර්මය දැන් මිනිසුන්ට යනවා. සෝෂල් මීඩියා TikTok පටන් ගත්ත ගමන් හමුදුරනේ මුලින්ම පොඩ්ඩක් නටන එක වැඩි වුණා. නැටිල්ල වැඩි වුණා. පොඩ්ඩක් නරක පැත්තට වැඩි වුණා. හැබැයි දැන් TikTok එකේ අපි ධර්ම කරුණු දකිනවා. ස්වාමීන් වහන්සේලාගේ ධර්ම කරුණු. ලෝකේ ඉන්න ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ධර්මය ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ලංකාවේ ඉන්න ස්වාමීන් වහන්සේලා ධර්මය හරි අපූර්වට දැන් බෙදෙනවා. ස්වාමීන් වහන්සේත් ඒ වගේ ස්වාමීන් වහන්සේ. වයස අවුරුදු 27යි වයස ගියවර කමක් නැද්ද? 27යි. අධ්‍යාපනයේ ඒ දේවල් ටික පොඩ්ඩක් හිටින් කියමු අවුද? මුලින්ම ඉස්කෝලේ ගියේ මගේ ගම කත්නෝරුවේ සිද්ධාර්ථ ගල්ගමුවේ විද්‍යාලයට ගමේ ඉස්කෝලේ ගෙදර ගාවේ ඉඳන් මීටර් 200ක් විතර. ඉස්කෝලේ ගියේ 4 පන්තියට විතරයි. එහෙමයි. ශිෂ්‍යත්ව ලියන්න ඔන්න මෙන්න කියලා තියලා වගේ තමයි 2007 මේ 26 පැවිදි වුණේ. මගේ පිරිවන ශ්‍රීපාලිත විද්‍යායතන පිරිවන නිකවරටියේ තියෙන බොහොම කීර්තිමත් ආයතනයක්. උසස් පෙළ වෙනකන් ඉගෙනගෙන ඉවර වෙලා උසස් පෙළ පාස් වෙලා විශ්වවිද්‍යාලයට ගියා පේරාදෙණියේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සුන්දර මතකයක් තියෙනවා. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පශ්චාත් උපාධිය කැලණි විශ්වවිද්‍යාලයේ සම්පූර්ණ කරා මේ පහුගිය දවස්වල. දිල්ලි විශ්වවිද්‍යාලයේ පාඨමාලාවකට සම්බන්ධ වුණා. ලංකාවට ඇවිල්ලා දැන් මේ ධර්ම ප්‍රචාර කටයුතු බොහොම ඕනෑකමින් වගේම හරි අනුකම්පාවෙන් කරන කටයුත්තක් මම මේ. මොකද බුදුහාමුදුරුවන්ගේ අර පළවෙනි අවවාදයේ තියෙන භික්ෂුන් වහන්සේලාට අහලත් ඇති මං හිතන්නේ. චරත භික්කවේ චාරිකන්නේ බොහෝ ජනතාවගේ හිතසුව පිණිස. ඒක අර ධර්මයේ ගුණ කියන තැන කියනවා සන්දිට්ඨිකෝ කියලා. සාන්දෘෂ්ටිකයි. ඒක ස්පනා අපිට පේන්න තියෙනවා. මිනිස්සු තරුණ ප්‍රජාව සමහරක් තැන්වල මේ සමාජයෙන් තරුණයෝන් එක රාමුවකට දැම්මට මොකද තරුණයෝ තරම් මේක වැළඳ ගන්න ඉක්මන් වෙන පිරිසක් තවත් නැහැ. බුද්ධ කාලේ හිටියෙත් නැහැ. එහෙමයි. පස්වග තවුසු කවුද? තරුණයෝ. බෝධිසත්වයෝ තරුණයෝ. ජනපද කල්යාණිව කසාද බැඳපු දවසනේ නන්ද කුමාරයා දඩබ්බර භද්‍ර යවුවනේ තරුණේ. මේක බොහොම ඉක්මනින් තරුණයෝ මේ කාලේ වැළඳ ගන්න කාලයක්. ඒකට ඕන කරන ඒ උත්තේජන කටයුතු ධර්මයෙන් ලබා දෙන එක තමයි භික්ෂුන් වහන්සේලාගේ වගකීම. යුතුයකම සෝනාංශ ඉටු කරමින් ඉන්නවා. ඔව්. අතිශය කැපවීම මේ දවස්වල ඉටු කරනවා. රට දංග එක ධර්මයේ දංග එක ස්වාමීන් වහන්සේට. ධර්මය ඒ මගේ රට මගේ ජාතිය මගේ ආගම කියලා එකක් තියෙන්න හේතුවක් නැහැ. මේ සේරටම උඩින්නේ ධර්මයේ තියෙන්නේ. එහෙමයි. දැන් ඔය කවුරුත් කතා කරනව නේද? මරුණාම මොකද වෙන්නේ? බුදුදහමේ නිවන් යනවා. කතෝලික දහමේ ස්වර්ගයට යනවා. එහෙම නැත්නම් ඉස්ලාම් දහමෙත් ඒ දෙවියන් වහන්සේ ගාවට යනවා. ඒ කොට්ටාස තුනක් වෙන්න බෑනේ. මොකක් හරි එකක් නේ වෙන්න ඕනනේ. එක ධර්මතාවයක් වෙන්න ඕනේ. මොකක් හරි එක ධර්මතාවයක් තියෙන්න බෑනේ. එතකොට තව කොටසක් කරන එක පව් වෙන්නත්. ඒ වැඩේම තව කොටසක් කරනකොට පින් වෙන්නත් බෑනේ. මේකේ මොකක් හරි එකයි තියෙන්න ඕනේ ධර්මතාවයක්. එක ධර්මතාවයක්. කතෝලිකද බෞද්ධද එක වෙන් කරන්න ඉපදුනාට පස්සේනේ. එක නේ එක උප්පැන්නෙන් කරන වැඩක් නේ. එක පෑනකින් කරන වැඩක් නේ. එතකොට ඒක ඉපදින කෙනෙක් නෙමෙයි තීරණය ගන්නෙ. පැහැදිලිව. අම්මයි තාත්තයි තීරණය කරන්නේ. නෑදෑයෝ තීරණය ගන්න. නමුත් මේ ලෝකේ හැම එකක්ම වෙන අර විශ්ව ධර්මයක් තියෙනවා. ඒක අකමැත්තෙන් වුණත් හැබැයි පෞද්ගලිකව අත්දැක්කා. ජීවිතේ එක අවස්ථාවකදී ඡන්දයකට ඉදිරිපත් වෙලා මට සියල්ල නැති වෙනවා එකපාරට. මට මිනිස්සු ආදරය කරලා එකපාරට ඒ ආදරේ නැති වෙනවා. මිනිස්සු මට කරහන්න පටන් ගන්නවා. ඊට පස්සේ එකපාරට මම නොසිතුව ආකාරයට හමුදුර මට දරුවෙක් ලැබෙනවා. ඡන්දිවරුණත් එක්ක. ඒ දරුවා දැන් හම්බෙලා සති දෙකක් අපි දැක්කා. එතකොට ධර්මයත් එක්කම මට හිතෙනවා ඒ කියන්නේ ධර්මය කියන්නේ දැන් නොසිතූ වෙලාවක සිදුවීමක් වෙනවා අපි. දැන් අපේ හමුවීම ඒක අත්දකින්නවා. හමුවීම දැන් වෙලාව පාන්දර 1යි. අතිශය හම්බයක්. අද උදේ කතා කරාද අපි හවස හම්බුණා. මේ සියල්ලට උඩින් මොකක්ද තියෙන්නේ කියන එකට ධර්මයේ කියන එකට ආය විවාදයක් තියෙනවද? කිසිම විවාදයක් නැහැ. කනගාටුවට කාරණයක් තියෙනවා. මිනිස්සු මේක පිළිගන්න කැමති නැහැ.
මේ අර කාටත් පොදු ටිකක් තියෙනවා කියලා. ඒ උදාහරණයක් විදිහට ඒ කියන්නේ අපි එක අන්තයකට කොටු වෙලාද හමුදුනේ අන්තවාදී වෙලාද? පැහැදිලිව මේ රටට මෙහෙම වෙන්නත් හේතු මොකද්ද? ඒකමයි. ඒ මනුස්සකම පවා කොහාට හරි හිර කරලා තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද? දැන් අර අනෙකාගේ දුක අඳුරගන්න, වේදනාව බඩගින්න අඳුන ගන්න, ඒව නෙමෙයි ප්‍රශ්න වෙලා තියෙන්නේ වෙන දේවල් ටිකක් ප්‍රශ්න කරගෙන තියෙනවා. ඔව් ප්‍රධානම ප්‍රශ්න ටික. අර අරගොල්ලෝ ටික හැමදාම කලවර කාබරේ කොටු වෙලා තනි වෙලා වගේ ඉන්නවා ඒකට. හැබැයි බුදුහාමුදුරුවෝ මොකක්ද කියන්නේ? අනිත් ආගම්වල ශාස්ත්‍රවරු ඒ නායකයෝ ඒවා පැහැදිලි කරලා ඇති. බුදුහාමුදුරුවෝ ගැන උන්වහන්සේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තානේ. එහෙමයි. සියලු සත්වෝට යහපතක් වෙන්න ඕනේ, සෙතක් වෙන්න ඕනේ. ඒක ලේබල් එකක් ගහලා නැහැ. කිසිම තැනක මොකද්ද ආගම මොකද්ද? නෑ එහෙම එකක් නෑ. උන්වහන්සේ බඩගින්න ගැන පැහැදිලි කරේ සබ්බේ සත්තා හරට්ටි දිගානේ. එහෙමයි. සියලු සත්වෝ ආහාරයෙන් යැපෙත්. මේ හරි පොඩි දෙයක් මේකේ තියෙන්නේ. මේකකවත් ගැඹුරක් තියනවද? මිනිස්සුන්ට කාලෙකින් හම්බෙච්ච මේ ජීවිතේ අපි දන්නවද මැරිලා ගිහින් කොහෙ උපදීද කියලා? ඒ උපදින තැනද හදාගන්න ඕනේ, මෙහි ඉඳගෙන ඉන්න තැනද හදාගන්න ඕනේ. මම මේ කතා කරනකොට මම මැරෙන්න පුළුවන් බැරිද? එහෙමයි. මොනවාද මේකේ වෙන්නේ නැත්තේ? ඊළඟ තප්පරේ කියන්න බෑනේ හම්බුනේ. හරිම අවිනිශ්චිතයිනේ. එහෙනම් මේක තුල අපි මොකද්ද කරන්න ඕන? දැන් සෝෂල් මීඩියා වල යනවා අපි උදේ ඉඳන් රැ වෙනකන්. අපි යනවා කෙටියෙන් කිව්වොත් අපි උදේ ඉඳන් රැ වෙනකන් අපි දකින පෝස්ට් 100ක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ පෝස්ට් 100 දකිද්දී වීඩියෝස්, ෆොටෝස්, ග්‍රැෆික්ස් එහෙම නැත්නම් ඕපදූප වෙන්න පුළුවන් මේ ඕනම දෙයක් දකිද්දී 80%ක් තියෙන්නේ ආවේගය සහ කාමය අවශ්‍යන විදිහට මේ හැම දෙයක්ම. මේක හැදිලා තියෙන්නේ මේ පැත්තට යොමු වෙන විදිහට. මේකෙන් ගොඩේමක් නැද්ද අපිට හම්බුනේ? මිනිස්සුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න උපයෝගී කරගන්නවා පිටස්තර පුද්ගලයෝ. නැද්ද? එහෙමයි. දැන් කේන්ති ආපුවාම කේන්ති ඇති වෙන්නේ කොහෙද? දැන් කේන්තිය දැන් මට තරහ යන්නේ මේ මගේ ක්‍රියාවලිය තුලනේ. එහෙමයි. තේරුම් ගන්න පුළුවන් නම් මිනිස්සුන්ට ඒ ඇති වෙන කේන්තිය මම තුලින්ම නැති කරන්න ඕන කියලා. අපේ හිතේ ඇති වෙන කේන්තියට මොකටද පිටස්තරයෝ ගාව ගන්න? එහෙමයි. ඒකට වක් කියනවා මම ඒක මගේ ඇති වෙච්ච කේන්තියක් නේද? ඒකට පිට